පිංගතුනි නිවන් දොරටු 6ක් මේ ධර්මයේ තුල අංගුත්තර නිකාය විමුක්තායතන කියන සූත්‍ර දේශනාවේ බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරනවා. බණ ඇසීම ධර්මය අවබෝධ කරලා සංසාර දුකින් මිදෙන එක නිවන් දොරටුවක් වෙනවා. ඔබ අහලා ඇති අපේ බුදුරජාණන් වහන්සේ දහම් දේශනකොට බණ අහද්දිම ධර්මය අවබෝධ කරගත් ශ්‍රාවකයන් එදා බුද්ධ ශාසනයේ හිටියා. සමහර අය බණ අහගෙන ඉන්නකොටම ඒ ධර්ම දේශනාව තුලම සෝවාන් ඵලයට පත් වුණා. සමහර ශ්‍රාවකයෝ ධර්මයේ ශ්‍රවණය කරද්දී සකදාගාමි මාර්ගඵල ලැබුවා. සමහරු අනාගාමි ඵලයට පත් වුණා. මේ බුද්ධ ශාසනයේ සමහර ශ්‍රාවකයෝ රහත් වුණා. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාව අතර බණ අහද්දිම ධර්මය අවබෝධ කරගත් ශ්‍රාවකයන් බොහෝ දෙනෙක් ගැන අපිට බුද්ධ දේශනා කියවනකොට ධර්ම ග්‍රන්ථවල අහන්න ලැබෙනවා. එහෙමනම් බණ ඇසීම එක නිවන් දොරටුවක්. පිංගතුනි ඔබ කවදා කොතන කොයි මොහොතේ බණ ඇහුවත් මේ උතුම් ධර්ම ශ්‍රවණය මට නිවන් දොරටුවක් බවට පත්වේවා කියන අදිෂ්ඨානෙන් ඒ උතුම් ධර්මයේ ශ්‍රවණය කරන්න දක්ෂ වෙන්න. ඊළඟට ධර්ම දේශනා කිරීම නිවන් දොරටුවක් වෙනවා. ධර්ම සාකච්ඡාව නිවන් දොරටුවක් වෙනවා. ධර්ම සම්මර්ෂණය ගැඹුරු ධර්ම කාරණා නුවණින් විමසමින් සිදු කරන ධර්ම සම්මර්ෂණය අපි කියනවා යෝනිසෝ මනසිකාරයේදීම නිවන් දොරටුවක්. ඊළඟට අර්ථ විමසමින් කරන ධර්ම සජ්ජායනයේ නිවන් දොරටුවක්. ගැඹුරු ධර්ම කාරණා නුවණින් විමසමින් සජ්ජායනා කරනවා. ඒ සජ්ජායනයේ නිවන් දොරටුවක් වෙනවා. ඊළඟට භාවනාව නිවන් දොරටුවක්. ධර්මය අවබෝධ කරගෙන සංසාර දුකින් නිදහස් වීම පිණිස ඔබ මම සරණ ගිය අපේ බුදුරජාණන් වහන්සේ මේ නිවන් දොරටු 6 බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ඒ නිසා ඒ නිවන් දොරටු 6ම සමහර වෙලාවට අපි දන්නේ ඔබට ධර්මය අවබෝධ කරන්න තියෙන ක්‍රමේ බණ ඇසීම වෙන්න පුළුවන්. කෙනෙක් හිතාගෙන ඉන්නවා මේක භාවනාවෙන් විතරමයි කියලා. භාවනාවත් නිවන් දොරටුවක් තමයි. හැබැයි සමහර ශ්‍රාවකයෝ බණ අහද්දි ධර්මය අවබෝධ කරා. සමහර අය බණ කියද්දි ධර්මය අවබෝධ කරා. සමහර අය අර්ථ විමසමින් ධර්මයේ සජ්ජායනා කරත් ධර්මය අවබෝධ කරා. සමහරු යෝනිසෝ මනසිකාරය තුල ධර්ම කරුණු නුවණින් විමසද්දී ධර්මය අවබෝධ කරා. සමහරු භාවනාවෙනුත් ධර්මය අවබෝධ කරගත්තා. ඒ නිසා මේ නිවන් දොරටු එකින් එක ඔබේ ජීවිතය තුළ ඔබ පුරුදු කරන්න, දියුණු කරගන්න ඔබ දක්ෂ කෙනෙක් බවට පත්වෙන්න. ඒ නිසා මෙන්න මේ ක්‍රමයේ විතරයි කියලා එක ක්‍රමයක් පමණක් අනුගමනය කරන්න පුරුදු වෙන්න එපා. මේ නිවන් දොරටු 6ම පුරුදු කරන කෙනෙක් බවට පත්වෙන්න. පින්වත්නි අද මේ උතුම් ධර්මානුශාසනාවෙන් ඔබට අපිට අහන්න ලැබෙන ඊටාම බලවත් ආනිසංස ඇති පින්කම් කීපයක් ගැන ඔබට මේ ධර්මානුශාසනාවේදී අපි කියලා දෙන්න. ඒ තමයි 8 මහා කුසල් ගැන. කටින පින්කම, කටින චීවර පූජාව, චීවර මාසය තුල කටිනානිසංස දේශනා ඔබට නිරන්තරයෙන් අහන්න ලැබෙන කාලය. මේ කාලය තුල මේ 8 මහා කුසල් බොහෝ පින් රැස් වෙන පින් දහම් කුසල් දහම් 8ක් පිළිබඳව ඔබට නිරන්තරයෙන් අහන්න ලැබෙන. ඉතින් අපි බලමු මේ කාරණාවල එකින් එක මේවා කොයි තරම් ආනිසංස ඇති මහා පින්කන්ද කියලා. කටින මහා පින්කම 8 මහා කුසල් අතර ඉහළින්ම තියෙන අග්‍රගණ්‍ය වූ පින්කමක් කුසලයක්. ඊළඟට අටපිරිකර පූජාව, අෂ්ට පරිස්කාර පූජා කිරීම පින්කමක්, විශාල කුසලයක්. ජීවිතේ පින් රැස් වෙන පින්කමක්. ඊළඟට සංඝයා වෙනුවෙන් කුටි සෙනසුන් සකස් කරලා පූජා කිරීම ජීවිතේ විශාල පින්කමක්. බුද්ධ ප්‍රමුඛ සංඝයාට දම් පින්කම් පැවැත්වීම, දන් දෙන එක බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ සංඝයා ආරමුණු කරගෙන සාංගික දාන පූජා කිරීම 8 මහා කුසල් අතර මහ විශාල කුසලයක්. ඊළඟට කෙත්වතු ඉඩකඩම් සංඝ සතු කොට බුද්ධ ශාසනය වෙනුවෙන් පූජා කිරීම
අපි මේ එකින් එක මේවැ ආනිසංස කොහොමද ලැබෙන්නේ කියන කාරණය අපි විමසල බලමු. ඊළඟට වැසගිලි කැසිගිලි කරවලා බුද්ධ ශාසනය තුළ පූජා කිරීම. ධර්ම ග්‍රන්ථ ලියලා දහම් ලිපියක් වෙන්න පුළුවන් ධර්ම ප්‍රචාරය වෙනුවෙන් ධර්මදානයදීම. එදකොට මෙන්න මේ පින්කං අටමහා කුසල් හැටියට අපිට නිරන්තරයෙන් මේ කාලය තුළ අහන්න ලැබෙන පින්කං. මේ අතර අපි ගත්තොත් කටින මහා පින්කම කටින චීවර පූජා පින්කම පිංගතුනේ වසරකට එක වතාවක් පමණක් එක විහාරස්ථානයක 100,000 ගානක් සංඝයා වස් සමාදන් වුණත් ඒ සංඝයා වෙනුවෙන් පූජා වෙන එකම වස්ත්‍රයක් හැටියට එකම චීවරයක් හැටියට අප්‍රමාණ පුද පූජා ලබන චීවරය තමයි කටින චීවරේ කටින මහා පින්කම. මේ බුද්ධ ශාසනය තුළ බුදුරජාණන් වහන්සේ පාංස කුල චීවරය පිළිබඳව කටින චීවරයේ ගෘහපති චීවරය කියන මේ චීවර පිළිබඳව ධර්මයේ දේශනා කරලා තියෙන. අපි දන්නවා බුද්ධ ශාසනය තුළ බුදුරජාණන් වහන්සේ පවා මහා පාංසකුල චීවරයක් දැරුව. පාංසකුල කියලා කියන්නේ විසි කරලා දාලා තියෙන රෙදි කැබලි සමහරලාවට සොහොනේ ඒ කාලේ කෙනෙක් මියගියාට පස්සේ මෘත ශරීරයේ සුදු රෙදි කඩකින් ඔතල අමු සොහොනකට ගිහිල්ල කැලේට ගිහිල අර මිනිියත් එක්ක දාලායිනවා. දවස් ගානක් ගියාට පස්සේ අර මෘත ශරීරයේ ඔතල තිබ්බ මේ රෙදි කඩ අරගෙන ඇවිල්ලා සාමාන්‍ය මිනිස්සු බයයි. සාමාන්‍ය ඔබ හිතන්න සොහොනක තියෙන රෙදි කෑල්ලක් නෙමේ. සමහර වෙලාවට ගල් කෑල්ලක් වැලි ටිකක් වුණත් ගේන්න බයයි දර කෑල්ලක්කත් ගේන්න බය මිනිස්සු. එතකොට මේ විසි කරලා දාලා තියෙන මේ රෙදි කැබලි පාංසකූල කියන අතහැරලා දාලා තියෙන. මේ රෙදි කැබලි අරගෙන ඇවිල්ල සිවුරු සකස් කරගෙන ඒවා පරිහරණය කිරීම ඒ කාලෙ තිබිලතිය. බුදුරජාණන් වහන්සේ පවා සංඝයාට අනුග්‍රහ පිණිස මහා පාංසකුල චීවරයක් දැරුවා කියල බහල ඇත්. පිංගතුනේ බුදුරජාණන් වහන්සේට සිවුරු පූජ කරන්න. මොන තරන් රජවරු සිටුවරු සද්ධාවන්ත දායකකාරකාදී මොන තරං වටිනා සිවුරු පූජා කරන්න සූදානන් වුණත් උන්වහන්සේ අභිනිස්ක්‍රමණය කරපු වෙලාවේ අහසින් ඇවිල්ල ගටීකාර බ්‍රහ්ම දෙවියන් අටපිරිකර පූජ කරේ. උන්වහන්සේ සිවුරු පිරිකර තමයි දරාගෙන ගිහිවස් රාතහැරලා උන්වහන්සේ විමුක්තියක් පිණිස පිටත් වෙලා මහා අභිනිස්ක්‍රමණය කරලා දුස්කරක්‍රියා කරන්න පටන්ගත්තේ විමුක්තියක් පිණිස වීරිය වැඩුවේ. හැබැයි බුදුරජාණන් වහන්සේ දවසක් කල්පනා කරා උන්වහන්සේත් බුද්ධ ශාසනය තුළ සංඝයාට අනුග්‍රහ පිණිස පාංසකුල චීවරයක් දැරිය යුතුයි කියලා. එහෙම කල්පනා කරපු මහා කාරුණික බුදුරජාණන් වහන්සේ රජගහනුවර පුන්නා කියල දාසියක් මිය ගිහිල්ල ඒ දාසියගේ මලකුණ සුදු රෙදි කඩ කොතලා අමු සොහොනකට ගෙහින් අතහැරල දාලා දින ගණනාවක් ගත වෙලා. උන්වහන්සේදා උදෑසන බුදුවැසින් මහා පාසකුල චීවරයක් දැරිය යුතුයි කියල කල්පනා කරලා උන්වහන්සේ අර අමු සොහොනට වැඩම කර. ඒ වෙනකොට අර මෘත ශරීරෙ කුණු වෙලා ඔතල තිබ්බ රෙදි කඩේ තිබක් පනුව හිටිය කියල සඳහන් වෙන. මේ පනුවන් ශ්‍රී හස්තයෙන් එකින් එක ඉවත් කරලා. මේ රෙදිකඩ බුදුරජාණන් වහන්සේ ගන්න කොටත් මහපොලොව කම්පාවට පත් වුණ. බුදු කෙනෙක්ගේ ශ්‍රී හස්තයෙන් තමයි මේ පනුව පිරිච්ච මලකුණක් ඔතල විසි කළ දාලා තිබ රෙදි කඩක් සිවුරක් සකස් කරගන්න මේ රැක් ගත්තේ මහපොලොව කම්පාවට පත් වුණ. මේ රෙදිකඩ පිරිසිදු කළ යුතුයි කියලා සිතුවිල් ඇති වෙනකොටම සක්‍ර දෙවියම් පැම්පොකුණක්ේ අසල මවනු. මේ රෙදිකඩ ශ්‍රී හස්තේම පිරිසිදු කරගෙන. සිවුරක් හැටියට මහල පොරෝණ දවසේ බුදු සිරුරට දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් යුක්ත. සම්බුදු සිරුරට මේ මහා පාංසකුල චීවරයේ පොරෝණ වෙලා දෙවනි වතාවට මහපොලෝ කම්පාවට පත්වුන්. මේ චීවරයේ නිසා තුන් වතාවක් මහපොලෝ කම්පාවට පත් වනා. ඊට පස්සේ තතාගතයන් වහන්සේ බොහෝ කාලයක් මේ මහා පාංසකුල චීවරයේ දරලා
මහා කාශ්‍යප මහරහතන් වහන්සේට මේ චීවරය ලබාදීලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ සිවුර අරගෙන පොරෝගත්තා. මේ සම්බුද්ධ ශාසනයේ තතිය ශ්‍රාවකයන් වහන්සේ දූතාංග ධාරීන්ගෙන් අග තැන්පත් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ සිවුර ඉල්ලගෙන උන්වහන්සේගේ සිවුර තථාගතයන් වහන්සේට පූජා කරලා සිවුරු මාරු කරගෙන පොරවනකොට තුන්වෙනි වතාවේ මහ පොළොව කම්පාවට පත්වෙන. බුදු කෙනෙක් පවා බුද්ධ ශාසනයක් තුළ මහා පාංශකුල චීවරයක් දැරුවා. ඊළඟට මේ බුද්ධ ශාසනය තුළ ගෘහපති චීවරය සාමාන්‍යයෙන් සද්ධාවන්ත දායක කාරකාදීන් නූල් සකස් කරලා සිවුරක් හැටියට හදලා කපලා මහලා පඬුපෝල ඕනම දවසක මේ ගෘහපති චීවර පූජා කරන්න ප්ලේකට මේ කටින පින්කමක් වගේ විශේෂ දවසක් නෑ. ඕනම කෙනෙකුට සංඝයා වෙනුවෙන් සිවුරු පූජා කරන්න පුළුවන්. එතකොට ගෘහපති චීවරේ ඊළඟට බුද්ධ ශාසනයක පූජා වෙන චීවර අතර අග්‍රම ආනිසංස ඇති කටිනේ කියලා කියන්නේ බිඳිය නොහැකි මහා බල සම්පන්න පිනක් රැස්වෙන චීවර පූජාවක් තමයි කටින චීවර පූජාව. ඒ නිසා යම් කිසි කෙනෙක් ඒ උතුම් කටින චීවරය විහාරස්ථානික සංඝයා වෙනුවෙන් බොහෝම සද්ධා ගෞරවයෙන් පූජා කරනවන්. අන්නේ කටින චීවර පූජාව තුළ ජීවිතයේ විශාල පිනක් රැස් කරගන්න අවස්ථාවක් සැදැහැවතුන්ට ලැබෙනවා. බිඳිය නොහැකි සෙලවිය නොහැකි තද බොහොම දැඩි පිනක් ජීවිතයේ ප්‍රබලෝම රැස් කරගන්න ලැබෙන උතුම් අවස්ථාව තමයි කටින චීවර පූජාවත් සමඟ සැදැහැවතුන්ට ලැබෙන ඒ උතුම් අවස්ථාව. එහෙමනම් බුද්ධ ශාසනයක් තුළ අටමහා කුසල් අතර අග්‍රම කුසලයක් පිනක් බවට පත්වෙන්නේ මේ කටින චීවර පූජාව. ඊළඟට අටමහා කුසල් අතර අටපිරිකර පූජාවත් ජීවිතේ විශාලම කුසලයක්. ඔබ දන්නවා මේ බුද්ධ ශාසනය තුළ අපේ බුදුරජාණන් වහන්සේ බුදුවීම පිණිස වසර 29දී රම්ම්‍ය සුරම්ම්‍ය සුභ මාලික අතහැරලා මහා අභිනිස්ක්‍රමණය කරා. ඒ මහා අභිනිස්ක්‍රමණය කරපු වෙලාවේ උන්වහන්සේට මුලින්ම අටපිරිකරක් පූජා කරේ ගටීකාර මහා බ්‍රහ්ම දෙවියන්. ගටීකාර කියන බ්‍රහ්ම දෙවියන් සුද්ධාවාස බඹලව හිටි. අපේ බෝසතාණන් වහන්සේගේ පෙර කාශ්‍යප බුද්ධ ශාසනයේ කල්යාණ මිත්‍රය යාළුවා. එදා අපේ බෝසතාණන් වහන්සේගේ නම ජෝතිපාල මානවකයා. මජ්ක්‍ධිම නිකායේ තියෙනවා ගටීකාර සූත්‍රය. යං කියලා බලෙන්ම වගේ බණහන් එක්කන් ගියේ එදා ඒ ගටීකාර කුඹල් කරුවෙක් හැටියට දුප්පත් පවුලක ඉපදිලා හිටි. තමන්ගේ අන්ධ දෙමව්පියන්ට අප උපස්ථාන කරමින් වළං හදලා ඔහු ජීවත් වුණේ. අන්ධ දෙමව්පියන්ව රැක බලා ගන්න අවශ්‍ය නිසාම ඔහුට බුද්ධ ශාසනය තුළ පැවිදි වෙන්න අවස්ථාව නැති වුණා දෙමව්පියන්ට සලකන්න ඕන නිසා. නමුත් ඔහු කාශ්‍යප බුද්ධ ශාසනයේ බණහලා අනාගාමී වෙලා සුද්ධාවාස බඹලව ඉපදුනා. ඔබ දන්නවා පින්වතුනි යම් කෙනෙක් අනාගාමී ඵලයට පත් වුණොත් ඒ කෙනා උපදින්නේ සුද්ධාවාස බ්‍රහ්ම ලෝකේ. සුද්ධාවාස කියන බ්‍රහ්ම ලෝක පහක් ගැන ධර්මයේ සඳහන් වෙනවා. අවිහ, අතප්ප, සුදස්ස, සුදස්සී, අකනිට කියලා. ඒ බ්‍රහ්ම ලෝකවල කෙනෙක් ඉපදුනොත් ඒවැ උපදින්නේ සාමාන්‍ය භාවනා කරලා බ්‍රහ්ම තලවල උපදින ධ්‍යාන වඩපු අය නොවේ. අනාගාමී වෙච්ච අය කාමරාග පටික සංයෝජන සම්පූර්ණයෙන් ප්‍රහාණය කරගත්තයි. අනාගාමී කියන කාරණය අර්ථයම තමයි න ආගාමි ආයමත් කාමලෝකෙට එන්නේ නෑ. ඒ අය එහෙම පිරිනිවන් පාන. එතකොට ඒ අනාගාමී ඵලයට පත්වෙච්ච මාර්ගඵලලාභී ශ්‍රාවකයන් මිය ගියාට පසු උපදින්නේ සුද්ධාවාස බඹලව. ඒ අය ආපහු දිව්‍ය ලෝකෙවත් මනුස්ස ලෝකෙවත් කාම ලෝකෙ පැත්තට එන්නේ. එහෙම පිරිනිවන් පාන. එදා ගටීකාර අනාගාමී ඵලයට පත් වෙලා සුද්ධාවාස බඹලව ඉපදුණා. අපේ බෝසතාණන් වහන්සේ
ජෝතිපාල මානවකය හැටියට කාශ්‍යප බුද්ධ ශාසනයේ පැවිදි වෙලා විවරණ ගත්තා. මේ තමයි මේ මහා භද්‍ර කල්පයේ ඊළඟට ගෞතම නමින් සම්බුද්ධත්වයට පත්වෙන කෙනා කියලා. උන්වහන්සේ පාරමී සම්පූර්ණ කරලා එදා දෙවියන්ගේ ආරාධනෙන් දෙව්ලොවින් මනුලවට ඇවිල්ලා මහාමායා දේවිය කුස පිළිසිඳගෙන. වසර 29ක් රාජ කුමාරයෙක් හැටියට රාජ මාලිගාවල සැප සම්පත් විඳමින් හැදිච්ච අපේ බෝසතාණන් වහන්සේ. මහා අභිනිස්ක්‍රමණය කරන දවසේ දස දහසක් ලෝක දහතුල දෙවියොරු. අහසේ රැස්වෙලා ප්‍රීතිගෝසා කරනවා මහා වීරයන් වහන්සේ කෙලෙස් සටනට පිටත් වෙනවා. මහා වීරයන් වහන්සේ කෙලෙස් සටනට පිටත් වුණා. ඒ වෙලාවේ ගටීකාර බ්‍රහ්ම දෙවියන් කල්පනා කරම් මගේ අතින්ම මගේ සංසාරික මිත්‍රයට ඒ අවශ්‍ය සිවුරු පිරිකර මම්ම පූජා කරගන්න ඕනෑ කියල තමයි අටපිරිකරක් අරගෙන අහසිම් ඇවිල්ලා අනෝමා නදී අසලදි මේ අටපිරිකර පූජා කරේ. පිංහතුනි අටපිරිකර කියන මේ කාරණය තුළ පැවිද්දෙකුට පැවිදි ජීවිතය අවශ්‍ය අංග සියල්ලම ඒක තුළ ඇතුළත් වෙලා තියෙන. එදා බුදුරජාණන් වහන්සේගේ කාලි භික්ෂුවකට අවශ්‍ය තුන් සිවුර දෙපට සිවුර තනිපොට සිවුර අඳන චීවරේ ඊළඟට පාත්තරේ පෙරහංකඩේ ඊළඟට සිවුරක් ඉරුණට පස්සේ මහගන්න ඉදිකටු නෝල් ඊළඟට හිස රැවුල් බාන දැලිපිහි එතකොට මේ අංග එකතු වෙච්ච පැවිද්දෙකුට පැවිදි ජීවිතය තුළ නිවන කරායන්න අවශ්‍ය ඒ අංග සම්පූර්ණ කට්ටලේම එකතු වෙච්චතේ තමයි අෂ්ට පරිස්කාරය අටපිරිකරක් හැටියට ඔබ පූජා කරන්න. එනිසා පිංහතුනේ ඔබ යම්කිසි දවස කටපිරිකරක් පූජා කරද්දි ඔබ හිතන්න මටත් සංසාරයම් දවසක බුද්ධ ශාසනයක් තුළ මේ සිවුරු පිරිකර දරාගෙන මටත් නිවන කරායන්න බුද්ධ ශාසනයක් තුළ නිවන් අවබෝධ කරන්න මටත් උතුම් පැවිදි බව කවදා හෝ ලබාගන්න මේ අටපිරිකර පූජාව අෂ්ට පරිස්කාර පූජාව මට උපකාරයක් වේවා මට සුවසීම නිවන් දකින්න මේ පින උපකාර වේවා කියන ප්‍රාර්ථනාවෙන් ඔබ අටපිරිකර පූජා කරන්න. අන්න එතකොටයි ඔබ පූජා කරන පූජාවක් තුළ ජීවිතය විශාල පිනක් බලවත් කරගන්න ලැබෙන. ඒ නිසා කටින පින්කමකදි වේවා අටපිරිකරක් පූජා කරන අවස්ථාවකදි වේවා ඔබේ චේතනාව කියන එක පින්කමකද ඉතාම වැදගත් කාරණයක් බවට පත්වෙන. චේතනාව තුළයි පින රැස්වීම. චේතනාහම් භික්කවේ කම්මං වදාමි මහණෙනි චේතනාව කර්මයයි. චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා. චේතනා පහල කරලා අපි කර්ම රැස් කරනවා සිත කය වචනය කියන තුන්දොරින්. එනිසා පින්කමක් කරනකොට ඔබේ සිත ඔබේ කය වචනය කියන තුන්දොරම ඒ පින්කමත් එක්කම එකතු කරගන්න ඔබ දක්ෂවේ. මුළු හදවතින්ම හැම වෙලාවෙම කරමඵල විශ්වාසයෙන් හිත පහදවාගෙන සද්ධාවෙන් ගෞරවේ වචනින් පවා බුදුගුණ සිහිකර කර දහම් ගුණ හිත සංගගුණ සිහිකර කර පියවරෙන් පියවර පූජා කරන්න අතින් පිළිගන්නකොට හිස මත තියාගන්නකොට සංඝයාට පූජා කරනකොට දනගහල වඳිනකොට ඒ හැම වෙලාවෙම තමන්ගේ සිත කය වචනය තුන්දොර තුළම පින කුසලයේ බලවත් කරගෙන බොහොම සද්ධාවෙන් ඒ පින්කම කරන්න. අන්න එතකොටයි අපි පූජා කරන දානයක් තුළ වේවා පින්කමක් තුළ අපිට අග්‍ර ආනිසංස ලබන්න පුළුවන්කම තියෙන. ඊළඟට පින්වතුනි කොටි ආවාස සෙනසුන් කරලා පූජා කිරීම. බුද්ධ ශාසනයක් තුළ ඔබට පුළුවන්නම් සංඝයා වෙනුවෙන් කුටියක් හදලා පූජා කරන්න. ආවාසයක් සංඝයා වෙනුවෙන් ආවාසගයක් සකස් කරලා පූජා කරන්න. ඔබට ජීවිතේ විශාල පිනක් රැස් කරගන්න ලැබෙන අටමහා කුසල් අතර විශාලම කුසලයක් බවට පත්වෙන. භික්ෂුවකට නිවන කරා යන ධර්ම මාර්ගය වඩන කෙනෙකුට කොටියක් හදලා පූජා කරනවා කියලා කියන්නේ උන්වහන්සේට මැසි මදුරු පීඩා
උන්වහන්සේට සතුන් සර්පයන්ගෙන් වන කරදර බාධාවලින් තොරව ධර්ම මාර්ගයේ නිවන කරා යන්න ඒක විශාල අනුග්‍රහයක් වෙනවා. පින්වතුනි, අපේ බෝසතාණන් වහන්සේ ඒකාත්මික කාශ්‍යප බුද්ධ ශාසනයේ අවසාන කාලේ උන්වහන්සේ දෙව්ලොවින් මනුලවට ඇවිල්ලා ධනවත් සිටුවරයෙක් හැටියට ඉපදිලා හිටිය. ඒ වෙනකොට ශාසනය පිරිහිලා සංඝයා දකින්නත් කලාතුරකින් අවස්ථාවක් ලැබෙන. භික්‍ෂූන් වහන්සේලා නැති ගාන. ඔය අතර මේ සිටුවරයන් වහන්සේ තමන්ගේ සේවකයෝ ටිකක් එක්ක කල්පනා කරා තමන්ගේ සිටු මාලිගාය වහලෙ පැත්තක් දිරාගෙන එනවා. කැලේට ගිහිල්ලා හොඳ ගස් ටිකක් කපාගෙන ඇවිල්ලා වහලෙ හදාගන්න ඕන කියලා පිරිසක් එක කැලේට යන. මෙහෙම යනකොට දැක්කා මහා කැලේ ඇතුළේ ඉඳන් ශ්‍රමණයන් වහන්සේ නමක් ගම පැත්තට කැලෙන් එළියට වඩිනු. ඒ කාලේ ස්වාමීන් වහන්සේලා දකින්නත් දුර්ලභ කාලයක්. භික්ෂූන් වහන්සේලා නැති ගාන. ඒ වෙලාවේ මේ සිටුවර සේවකයන්ට කිව්වා ඉක්මනට හැංගෙන්න කියලා. හැංගිලා බලාගෙන හිටියා. උන්වහන්සේ කොයි පැත්තටද යන්නේ? සිවුරක් පොරෝගෙන බිම බලාගෙන පාත්‍රයක් අරගෙන බොහොම සාන්ත ගමනින් ස්වාමීන් වහන්සේ නමක් ගම පැත්තට වැඩිය. උන්වහන්සේ යනකම් බලාගෙන ඉඳලා අර සේවකයෝ ටිකත් එක්ක උන්වහන්සේ ආපු අඩි පාර දිගේ ගියා. කොහෙද උන්වහන්සේ ඉන්නේ කියලා බලන්න කැලේ ඇතුළට. යනකොට උන්වහන්සේගේ පා සටහන් අවසන් වෙන්නේ ගහක් යට. කල්පනා කරා අනේ උන්වහන්සේ තරුණ වයස කෙනෙක්. මේ කැලේට වෙලා මේ ගහ යටනේ උන්වහන්සේ ඉඳලා තියෙන්නේ. අපි වගේ ගමකට ගිහිල්ලා ගයක් හදාගෙන ඉන්න බැරිකමක් නැහැ. ලී දඩු ටිකක් එකතු කරලා හරි පුංචි වහලයක් ගහලා පැලක් හදාගන්න බැරිකමක් නැහැ. උන්වහන්සේ මේ කැලේ ඉන්නදි කොච්චරනම් වැස්සෙන් පින්නෙන් සතුන්ගෙන් අනතුරු විපත් වලට පත් වෙලා ඇද්ද. මේ වගේ දුෂ්කර ජීවිතයක් ගත කරන්නේ උතුම් අරමුණක් උදෙසා වෙන්නේ නැති. අපි උන්වහන්සේට කුටියක් හදමු කියලා අපේ බෝසතාණන් වහන්සේ අර සේවකයෝ ටිකත් එක්ක එකතු වෙලා උන්වහන්සේ පිණ්ඩපාතේ වැඩම කළා ආපහු එන ටිකට පුංචි කුටියක් හැදුවා. ලී දඬු 4ක් හිටවලා අතු ගෙනහල්ලා වටේට බැඳලා උන්වහන්සේට වාඩි වෙන නිදා ගන්න මැස්සක් වගේ හදලා කොලාතු සෙවිලි කරලා පුංචි කුටියක් හැදුවා. මේක හදලා අවසන් වේගෙන එනකොට ඈතින් උන්වහන්සේ කැලේ දිහාවට වඩිනවා. දැන් මේ කරපු දේ හරිද වැරදිද මොකුත් දන්නේ නැහැ. උන්වහන්සේ මේක පිළිගනීද කියලා සැකයි. ඊට පස්සේ සේවකයන්ට කිව්වා අපි හැංගිලා බලාගෙන ඉමු. උන්වහන්සේ මෙතනට වැඩම කරලා උන්වහන්සේ මේක පිළිගනීද කියලා. හැංගුණා. අනේ මේ ස්වාමීන් වහන්සේ වැඩම කරනකොට ආපහු එනකොට මේ ගහ යට පුංචි කුටියක්. කුටිය ඇතුළට උන්වහන්සේ වැඩියා. වාඩි වෙන්න මැස්සක් තියෙනවා. මහන්සියටත් එක්ක අර මැස්සි වාඩි වෙලා පිණ්ඩපාතේ දාන ටික වැළඳුවා. හැංගිලා බලාගෙන හිටපු මේ පිරිසට පුදුමාකාර සතුටක් ඇති වුණා. මේ සිටුවරයන් වහන්සේ පිරිසත් එක්කම එළියට ඇවිල්ලා උන්වහන්සේ ළඟට ඇවිල්ලා වන්දනා කරා. මේ ස්වාමීන් වහන්සේ ඇහුවා පින්වත ඔබද මේ කුටිය හැදුවේ? ඔව් අපි කිව්වා. ඒ වෙලාවේ උන්වහන්සේ බොහොම සද්ධාවෙන් මේ පිරිසට පින් අනුමෝදන් කරා. මම බොහෝ කාලයක් මේ ගහ යට හිටියා. වැස්සෙන් තෙමුණා. මැසි මදුරුවන්ගෙන් පීඩාවට පත් වුණා. සතුන් සර්පයන් පවා මගේ ශරීරය උඩින් ගිය වාර අනන්තයි කියෝ. මැසි මදුරු පීඩා සතුන්ගෙන් වන කරදර බාධා මැද්දේ මම මේ කැලේ මේ ගහ යට බොහෝ කාලයක් වැඩ හිටියේ. මේ පුංචි කුටිය හදලා පූජා කරපු ඔබ සියලු දෙනාට සිතූ පැතූ සම්පත් පහළ වේවා කියලා උන්වහන්සේ පින් දුන්නා. මේ සිටුවරයන් වහන්සේ කියා හිටියේ අනේ ස්වාමීනි මේක මේ පුංචි කුටියක්. අපි ඔබ වහන්සේට මෙතන හොඳට ආවරණය කරලා පුංචි කුටියක් හදලා දෙන්න. ඔබ වහන්සේට සක්මන් කරන්න සක්මන් මළුවක් හදලා දෙන්න. ඔබ වහන්සේට අවශ්‍ය ඉතිරි පහසුකම් පැන්ගන්න අවශ්‍ය පුංචි ලිඳක් උන්වහන්සේට අවශ්‍ය පහසුකම් අපි හදලා දෙන්නම් කියලා පොරොන්දු වෙලා ගියා. ඒ විදිහටම ඒ කැලේ උන්වහන්සේට කුටියක් හදලා පූජා කරා. සක්මන් මළුවක් පූජා කරා. උන්වහන්සේට පැන් ගන්න ඒ අවශ්‍ය පහසුකම් හදලා පූජා කරා.
උන්වහන්සේට එක කුටියක් හදලා පූජා කරපු ඒ පිනේ දෙව්ලොව ඉපදිලා ආයි මනුලොව ඉපදිලා මහා සුදස්සන නමින් සක්විති රජකම් කරා. අපේ බෝසතාණන් වහන්සේ මහා සුදස්සන හැටියට සක්විති රජකම් කරනකොට එකම ස්වාමීන් වහන්සේ නමකට කුටියක් හදපු පිනෙන් 84,000ක් මාලිගාවන් නගරෙන් නගරේ මහා සුදස්සන සක්විති රජ්ජුරුව වෙනුවෙන් පහළ වුණා කියලා. ඒ ස්වාමීන් වහන්සේට නිදාගන්න ඒ ඇඳක් ඊළඟට උන්වහන්සේට අවශ්‍ය පහසුකම් සකස් කරලා පූජා කරපු පිනේ සත්රුවනින් ඒ අවශ්‍ය දේවල් පහළ වුණා කියලා සඳහන් වෙන මහා සුදස්සන දේශනා දීඝනිකායේ තියෙන මහා සුදස්සන කියන සූත්‍රයේ. එතකොට අපිට පේනවා කුටියක් හදලා පූජා කරන එක සංඝයා වෙනුවෙන් ආවාසයක් කුටියක් හදලා පූජා කරන එක මොනතරම් පිනක්ද? ධර්ම මාර්ගය යන ශ්‍රාවකයෙකුට නිවන් මඟ යන කෙනෙකුට ඒ අවශ්‍ය පහසුකම් සලසන එක සසරේ නිවන් දකින්නකම් විපාක දෙන මහා පිනක් බවට පත්වෙන. ඒ නිසා අට මහා කුසල් අතර ජීවිතේ විශාල පිනක් රැස් වෙන සමහර වෙලාවට ඔබට තනියෙන් අද මේ තියෙන ආර්ථික ප්‍රශ්න සමග කුටියක් හදලා පූජා කරනවා කියන එක අද ලේසි දෙයක් නොවෙන්න පුළුවන්. හැබැයි පින්වතුනි ඔබට පුළුවන් පිරිසක් එකතු වෙලා සංඝයා වෙනුවෙන් කුටියක් හදනවනම් ඔබට පුළුවන් ගිහිල්ලා අවශ්‍ය සමහරලාට සිමෙන්ති ටික, ගඩොල් ටික, වැලි ටික, අඩු ගානේ වහලේට සීට් එකක්, උළු කැටයක්, අඩුම ගානේ මිල මුදලින් උදව් කරන්න බැයි නම් ශ්‍රමයෙන් හරි ගිහිල්ලා ඔබට සංඝයා වෙනුවෙන් කුටියක් සෙනසුනක් හදන කාර්යයකට එකතු වෙලා ඔබටත් ඒ පිනේ කොටස්කාරයෙක් වෙන්න පුළුවන්. ඒ නිසා ජීවිතයේ තුල පුළුවන් විදිහට මේ අටමහා කුසල් අතර පුළුවන් පින්කම් ලැබිච්ච මනුස්ස ජීවිතයේ තුල එකතු කරගන්න ඔබ දක්ෂ කෙනෙක් බවට පත් වෙන්න. ඊළඟ කාරණේ තමයි බුද්ධ ප්‍රමුඛ සංඝයා අරමුණු කරගෙන සාංගික වශයෙන් දම් පින්කම් කිරීම. ඔබ ඕනේ තරම් දන් දීලා ඇති. පින්වතුනි බුද්ධ ශූන්‍ය කාලවල අපි කොච්චර සසරි දන් දීලා ඇද්ද? නමුත් බුද්ධ ශාසනයක් තුල එක දන් හැන්දක් පූජා කරනවා කියන්නේ බුද්ධ ශූන්‍ය කාලවල දුගී මගී යාචකයන්ට අඩබෙර ගගහ මොන තරම් 100,000 ගණනකට දම් පින්කම් කරත් ඒවත් පින්කම් තමයි. ඒ සියල්ලට වඩා බුද්ධ ශාසනයක එක දන් හැන්දක් රාග ද්වේෂ මෝහ ප්‍රහාණය කරන්න මහන්සි වෙන ඒ මාර්ගේ වඩන නිවන් මඟ ගමන් කරන ශ්‍රාවකයන් අරමුණු කරගෙන දන් දීම ඊට වඩා අග්‍රානිසංස ඇති විශාල පිනක් බවට පත් වෙන. දක්ඛිනා විභංග කියන සූත්‍ර දේශනාවේ බුදුරජාණන් වහන්සේ සාංගික දානයන්ගේ ආනිසංස ගැන පෙන්වනවා. පින්වතුනි අදත් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල අවුරුදු 2500 ගාණක් ගත වුණත් අදත් අපිට පුළුවන් බුද්ධ ප්‍රමුඛ සංඝයා වෙනුවෙන් සාංගික දාන දෙන්න පුළුවන්. ඔබේ දානෙට වැඩම කරන්නේ ස්වාමීන් වහන්සේලා 5 නමද 19ද 29ද ගමේ පන්සලෙන් වෙන්න පුළුවන්, ආරණ්‍යෙන් වෙන්න පුළුවන්, අඩු ගානේ ඔබ පන්සලට ගිහිල්ලා සංඝයාට දන් දෙනවා වෙන්න පුළුවන්, ආරාමික සංඝයාට දන් දුන්න වෙන්න පුළුවන්. අදත් අපි දානයක් පූජා කරනකොට ඒ දානයේ අග්‍රම කොටස අපි පූජා කරන්නේ බුදුරජාණන් වහන්සේ උදෙසා බුද්ධ පූජාව හැටියට පූජා කරනවා. චෛත්‍යයක් වෙනුවෙන්, බෝධීන් වහන්සේ නමක් වෙනුවෙන්, බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් වෙනුවෙන් මේ ත්‍රිවිධ චෛත්‍ය අරමුණු කරන්නේ බුදුරජාණන් වහන්සේම. බුදුහාමුදුරුවෝ වෙනුවෙන් තමයි දානයේ අග්‍රම කොටස පූජා කරන්නේ. ඊළඟට අපි සංඝයාට දන් දෙනකොට අතීතේ වැඩ සිටිය, වර්තමානයේ වැඩ ඉන්න, අනාගතේ පහළ වෙන මේ මහා සංඝයාම අරමුණු කරනවා. එතනදී 19ද 29ද 59ද ප්‍රමාණය අපේ ඇස් දෙකට ඒ භූමියේ කී නමක් වැඩ හිටියත් අපි සාංගික වශයෙන් දානේ දෙනකොට මෙපමණයි කියලා ප්‍රමාණ කරන්න බැරි, ගුණෙන් සීමා කරන්න බැරි, ගණනින් ප්‍රමාණ කරන්න බැරි මහා සංඝ පිරිසක් අරමුණු කරගෙනයි ඒ දානේ පූජා වෙන්නේ.
එනිසයි සාංගීක කියන්න. මුළු සංඝයා සමස්ත ශාසනීම සංඝයාම අරමුණු කරගෙනයි දානය දෙන්න. බුදු හාමුදුරුවන්ටත් අග්‍ර කොටස පූජා කරලා සංඝයාට සාංගීක වසයෙන් දන් දෙනකොට ඒ දානෙ බුද්ධ ප්‍රමුඛ සංඝයාට පූජා කරපු දානයක් හා සමාන ආනිසංස ඇති පින්කමක් බවට පත්වෙන. ඒ නිසා බුද්ධ ශාසනයක් තුළ බුද්ධ ප්‍රමුඛ සංඝයා අරමුණු කරගෙන දන් දෙනවා කියලා කියන්නේ විශාල කුසලයක් විශාල පිනක් අට මහා කුසල් අතර මහා පින්කමක් ඔබේ ජීවිතය ඔබ කරගත්ත ශ්‍රාවකයෙක් බවට පත්වෙන. ඊළඟට පින්වතුනි දහම් පොත්පත් ලියල බෙදා හැරි අට මහා කුසල් අතර මහා පින්කමක් හැටියට ධර්මයේ සඳහන් වෙන. ඒකට හේතුව මේ ධර්ම දානය කියලා කියන්නේ පින්වතුනි විශාල පිනක්. බුදුරජාණන් වහන්සේ එක තැනක දේශනා කරනවා කෙනෙක් මේක උපමාවක් අහස උසට අපි කතාවට කියන්නේ අහස උසට කියලා. එතකොට අහසේ සීමාවක් නෑ. එතකොට මේක මනින්න යන්න එපා. උපමාවල් වල පැටලෙන්න යන්න එපා. බුදුරජාණන් වහන්සේ උපමාවලින් පෙන්වන්නේ කෙනෙකුට තේරුම් ගන්න වටහා ගන්න මේකේ ආනිසංස කොච්චරද කියලා තේරුම් ගැනීම පිණිසයි. එතකොට කෙනෙක් අහස උසට අටපිරිකර කන්දක් ගොඩ ගහලා අටපිරිකර පූජා කරන. එතකොට සාමාන්‍ය ගංවල දුගී මගීන්ට අටපිරිකර පූජා කරන්නේ නෑ. අටපිරිකරක් පූජා කරන්නේ සංඝයා වෙනුවෙන්. එතකොට මහා සංඝ පිරිසක් වෙනුවෙන් විශාල අටපිරිකර පූජාවක් පූජා කරන එකත් පිනක්. දැන් අපි කතා කරන්නේ අටපිරිකර පූජාව කියන්නේ ශාසනයක් තුළ විශාල පිනක්. ඊටත් වඩා විශාල පිනක් කියනවා සතර පද ගාථාවක ධර්ම දේශනාවක් කිරීම ධර්ම දානයක් සිදු කිරීම. ඇයි බුදුරජාණන් වහන්සේ එතනදී ඒ විදිහට දේශනා කරන්න. පිංගතුනේ එකාට පිරිකරක් හරි පූජා කරන්න කෙනෙක් හිතනවන. හිතන්නේ බණක් ඇහුවොත් විතරයි. බුද්ධ දේශනාවක් ශ්‍රවණය කරොත් ඒ අටපිරිකර පූජාවක ආනිසංස ගැන බණක් ඇහුවොත් එතකොට ධර්මය අහන කෙනා තමයි කර්මඵල පින් පව ගැන කුසල් ගැන ආනිසංස ගැන බණ අහන්න නැත්නම් එයා දන්නේ. එයාට පිරිකරක් නෙමෙයි දානයක් දෙන්නෙත් නෑ පින්කම් කරන අයටත් බණින. ඇයි යාට ඒකේ වටිනාකමක් තේරෙන්නේ නෑ. එයා දන්නේ නෑ පින්කම් වල වටිනාකම. එතකොට බණපදයක් අහන කෙනා තමයි දානයක් දෙන්න පිරිකරක් පූජා කරන අඩුම ගාන එක පිරිකරක් හරි පූජා කරන්න හිතක් පහළ කරගන්න. ඒ නිසා බණ පදයක් අහන එක බණ පදයක් අහන්න සලස්වන එක ධර්ම දානය දහම් පොත්පත් ලියල බෙදා හැරීම කියන්නේ ධර්ම දානමය පින්කම. දැන් අද තාක්ෂණයත් එක්ක අද ගොඩා බණ අහන්න ඔබට පොත්පත්ම ලියල බෙදාහරින්න අවශ්‍යනය. අද ඔබට අන්තර්ජාලය තුළින් ධර්ම දේශනා සමහර වෙලාවට බොහෝ පිරිසකට අහන්න සලස්සන්න පුළුවන් ඉක්මනින්ම. ඔබ සමාජ මාධ්‍ය තුළ ඉන්න කෙනෙක් නම් ඔබට ධර්ම කරුණක් සමහරලාට ධර්ම දේශනාවක් දහම් පොතක් හොඳ ස්වාමීන් වහන්සේ නමකගේ දේශනාවක් අහන. ඇහුවට පස්සේ ඔබට බොහෝ පිරිසකට ඒ බණ අහන්න බෙදාහරින්න පුළුවන්කම තියෙන. ඒ තුළ විශාල පිනක් රැස් වෙනවා. ඔබ දන්නවා මීට කලින් බණ පොත්පත් මගින් බෙදා හැරිය ඊළඟට බණ CD ගහල බෙදා හැරිය. අද අන්තර්ජාලය තුළ ධර්මය ප්‍රචාරය කරන්න පුළුවන් හොඳ මාධ්‍යයක් බවට. ඊළඟට මිනිස්සු ධර්ම දේශනා පටිගත කළ මාධ්‍ය ඔස්සේ ධර්මදානමය පින්කම් කර. ගමකට ස්වාමීන් වහන්සේ නමක් වඩම්මල ගමේ මිනිස්සුන්ට බණහන්න සලස්සන. අද මාධ්‍ය ඔස්සේ දහස් ගානකට ලක්ෂ ගානකට ලෝකෙ පුරාමයේ ධර්මය සුළු මොහොතක් හැටියට ප්‍රචාරය කරන්න බෙදාහරින්න පුළුවන් අවස්ථාවද ලැබිලතියෙන. එනිසා පින්වතුනි ධර්ම දානය කියන්නේ දානයන් අතර අග්‍රම දානය. සබ්බ දානන් ධම්මදානන් ජිනාති කියල බහල ඇත්. ඒ නිසා ධර්මදානය ඔබේ ජීවිතය තුළේ අග්‍ර පිනත් ඔබ රැස්කරගන්න ශ්‍රාවකයෙක් බවට පත්වේ. අට මහා කුසල් අතර විශාල පිනක් හැටියට ධර්මදානය බුද්ධ ශාසනය තුළ සඳහන් වෙනවා. ඊළඟට
බුද්ධ ශාසනයක් තුළ කෙත්වතු ඉඩකඩන් ශාසනය වෙනුවෙන් පූජා කෙරේ. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුව මොකටද මේ. පිංහතුනේ බුද්ධ ශාසනයක් තුළ සංඝයාට ආරාමයක් හදන්න. බුදුගයක් හදන්න චෛත්‍යයක් හදන්න උන්වහන්සේලා වෙන මොනවත් කරනවා නෙමෙයි. එතකොට ශාසනය වෙනුවෙන් වෙහෙර විහාර ගොඩ නගන්න සැදැහැවතුන් තමයි පූජා කරන්න. දැන් ඔබ දන්නවා මේ බුද්ධ ශාසනයේ පළවෙනි ආරාම පූජා බිම්බිසා රජ්ජුරුව තමන්ගේ රාජකීය උයන තමයි වේළුවන උයන. බුද්ධ ශාසනය වෙනුවෙන් කුටි සෙනසුන් හදල ආරාමයක් හැටියට හදල පූජ කරේ. තමන්ගේ උයන. ඊළඟට අනාත පිණ්ඩික සිටතුමා රන් කහවනු අතුරලා ජේත කුමාරයාට අයිතේ ඉඩම තමයි මිලදීගෙන කුටි සෙනසුන් හදල ශාසනීට ආරාමයක් කරලා පූජ කරේ. 54 කෝටියක් රන් කහවනු වැය කරා කියෙන්. විසාකාව 27 කෝටියක් රන් කහවනු වැය කරලා පූරාරාමය හදල බුද්ධ ශාසනයට පූජ කරා. එතකොට බුද්ධ ශාසනය තුළ ආරාම කුටි සෙනසුන් සමහරය තමන්ගේ උයන් පූජ කරා. දැන් අම්බපාලිය තමන්ගේ අබ වනේ බුද්ධ ශාසනයට පූජ කරා. මහා පරිනිබ්බාන සූත්‍රය සඳහන් වෙන අම්බපාලි අඹ උය. ඊළඟට ජීවකගේ අඹ වනේ බුද්ධ ශාසනයට පූජ කරා. කුටි සෙනසුන් හදල සංඝයා පරිහරණය කරා. එතකොට මේ ශාසනය තුළ කෙනෙක් ආරාමයක් කරලා පූජා කරනවා කියලා කියන්න. ඒ ආරාමය තුළ නිතර බණැහෙනවා. නිතර බුදුගුණ ඇහෙනවා. ඒ අවට පරිසරයේ පලාත්වල බොහෝ පිරිසක් ඇවිල්ල බණහන දම්පින්කං කරනු. සංඝයා නිතර භික්‍ෂූන් වහන්සේලා වඩිනවා පින්කං කෙරෙනවා පින් කුසල් වැඩෙන පුුණ්්‍ය භූමියක් බවට ඒ භූමිය පත්වෙන. මොන තරම් පිනක් කුසලයක්ගේ භූමියක් තුළ රැස්වෙනවා. දැන් බලන්න අනාත පිණ්ඩික සිටතුමා. බුදුරජාණන් වහන්සේව සැවැත්නුවරට වඩම්මල ජේතවනය හදල පූජා කිරීමේ ප්‍රතිඵලය. සැවැත්නුවර කෝටි ගානක් පිරිස මාර්ග පල් ලැබුව. සංසාර දුකින් නිදහස් වුණා. බොහෝ පිරිසකට බණහන් අවස්ථාව සැලසුණ. බුදුරජාණන් වහන්සේ වස්කාල 19ක් ජේතවන පිම්බිමේ වැඩහිටිය. ඒ භූමිය තුළ බුද්ධ දේශනා බොහෝ ප්‍රමාණයක් දේශනා කර. භික්‍ෂු භික්‍ෂුණී උපාසක උපාසිකාවෝ බොහෝ පිරිසක් මාර්ග පල් ලැබුව. සතර අපායෙන් මිදුණ සංසාර දුකෙන් නිදහස් වුණා. එතකොට එක පුද්ගලයෙක් ඉඩමක් ආරාමයක් කරලා බුද්ධ ශාසනයකට පූජා කිරීමේ ප්‍රතිඵලය. බොහෝ පිරිසකට ලක්ෂ ගනම් මිනිස්සුන්ට සංසාර දුකින් මිදෙන මාර්ගයක් බවට පත්වෙන. එනිසා පිංහතුනේ ඔබ බලන්න බොහෝ වෙලාවට පුුණ්‍ය භූමිවල පන්සල් ඉඩකඩක් ශාසනයට පූජා කිරීමේ ප්‍රතිඵල. ඒ පුුණ්‍ය භූමිවල මොන්න තරම් වෙහෙර විහාර හැදෙනවා චෛත්‍ය හැදෙනවා. ලක්ෂ ගනම් මිනිස්සු ඒ ස්වාමීන් වහන්සේලා ටික කාලයක් වැඩඉඳලා වෙහෙර විහාර හදල උන්වහන්සේලා අපවත්වෙන උන්වහන්සේ අරගෙනය නොනෙමේ. ඒවත් සියල්ල ශාසනය වෙනුවෙන් මිනිස්සු වෙනුවෙන් පොදු පහසුකම් මිනිස්සුන්ට පින් කරගන්න ඒ භූමි සකස් කරල වෙහෙර විහාර හදලා බෝධීන් වහන්සේලා රෝපණය කරලා බුද්ධ ප්‍රතිමා වහන්සේලා නෙලලා බුදුගෙවල් හදලා දහම් පාසල් කරලා ගමේ ළමයින්ට දරුවන්ට ධර්මය කියලදීලා පින් කුසල් වඩන පුුණ්‍ය භූමියක් බවට ඒ භූමිය පත් කරනවා ඉඩමක් භූමියක් ලැබුණට පස්සේ ශාසනයක් තුළ. එනිසා ශාසනයක් වෙනුවෙන් ඉඩකඩම් පූජා කරනවා කියලා කියන්න විශාල් පිනක්. අටමහා කුසල්වලට අයිති පිනක් බවට පත්වෙනවා. ඊළඟට පිංහතුනී බුද්ධ ප්‍රතිමා වහන්සේලා කරවීම අටමහා කුසල් අතර විශාල් පිනක්. වර්තමානී තුළ ද අපිකත්තු බුදුරජාණන් වහන්සේගේ සුරූප එකක රටවල්ල බුද්ධ ප්‍රතිමා වහන්සේලා ඔබ දැකළ ඇත. සමහර වෙලාට ඔබට හිතෙන්න පුළුවන් ඇයි මේ රටෙන් රටට බුද්ධ ප්‍රතිමා වහන්සේලා වෙනස් කියල. ඒ ප්‍රතිමා නිර්මාණය කරන නිර්මාණ ශිල්පීන්ගේ දක්ෂතා අනුව ඉව වෙනස්කන් තියෙනවා. නමුත් ඒ බොහෝ බුද්ධ ප්‍රතිමා වහන්සේලා නිර්මාණය කරද්දී ධර්ම ග්‍රන්ථවල සඳහන් වෙන බුදුරජාණන් වහන්සේගේ මහාපුරුෂ ලක්ෂණවල
පිටතට මතු කරන්න පුළුවන් ලක්ෂණ මතු කරලා තමයි ප්‍රතිමා වහන්සේලා නිර්මාණය කරන්න. ඒ නිසායි අපිට මොන රටේ වුණත් බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් දකිනකොට සමහර වෙලාට සුරූපයෙන් යම් යම් වෙනස්කම් තිබුණත් මේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ප්‍රතිමාවක්නේ කියලා අපිට කෙනෙකුට ඒ ප්‍රතිමා වහන්සේ දකිනකොට සිහි වෙනවා, මතක් වෙනවා. දැන් බලන්න ප්‍රතිමාවක් කෙරෙව්වට පස්සේ අපි බුද්ධ ප්‍රතිමාවක් නිර්මාණය කරද්දී බුදුරජාණන් වහන්සේගේ ඉරියව්, උන්වහන්සේ භාවනා කරපු ඉරියව් වෙන්න පුළුවන්, දහම් දෙසපු ධම්මචක්ක මුද්‍රාව වෙන්න පුළුවන්, විතක්ක මුද්‍රාව. එතකොට මේ මුද්‍රාවල් බුදුරජාණන් වහන්සේගේ ඒ සමහර රටින් රටට මේ මුද්‍රාවල් වල වෙනස්කම් තියෙන්න පුළුවන්. එතකොට ඒ සම්ප්‍රදායන් ඒ රටවල් වල කාලයත් එක්ක යම් යම් වෙනස්කම් බුද්ධ ප්‍රතිමාවල ඇති වෙලා තියෙන්න පුළුවන්. නමුත් අපිට බුද්ධ ප්‍රතිමාවක් දකිනකොට අපිට බුදුරජාණන් වහන්සේව සිහි වෙනවා. උන්වහන්සේගේ බුදුගුණ සිහිපත් වෙනවා. දැන් ඔබ හිතන්න, ඔබ බුදු පිළිමයකට දානය පූජා කරද්දී, ගිලම්පස පූජා කරද්දී අපි මේ පූජා කරන්නේ බුදුරජාණන් වහන්සේට පූජා කරනවා කියන චේතනා. මෙතන වැදගත් වෙන්නේ චේතනා. එහෙම නැතුව ධාතුන් වහන්සේලා පිරිච්ච චෛත්‍යයකට පූජා කරා සමහර වෙලාවට සද්ධාව නැති කෙනා මේ පස් ගොඩවල් වලට, මැටි ගොඩවල් වලට මොකටද බෝධීන් වහන්සේට කොච්චර ගරහනා ඉන්නවද? මේ ගස් ගල් වලට වඳින්න ඕන. ඕකද බුදුහාඳුරෝ කීවේ. එතකොට ওই වගේ දේවල් ඔබ අහලා ඇති. ඒ අයගේ නුවණේ මට්ටමට තර්ක විතර්ක ගේන්න පුළුවන්. හැබැයි බුදුරජාණන් වහන්සේ දැන් අපි ගත්තාම හොඳට භාවනා කරගෙන නුවණ වඩාගෙන විදර්ශනා වඩාගෙන ගැඹුරින් ධර්මාවබෝධය කරා යන කෙනා. එයා ධර්මයේ තුලින් බුදුරජාණන් වහන්සේව දකින්න උත්සාහ ගන්න. හැබැයි සාමාන්‍ය දරුවෝ, පුංචි දරුවෝ, ඒ තරම් නුවණ මෝරලා නැති කෙනෙක්, ඒ කෙනාට ගැඹුරු ධර්මය අවබෝධ කරගන්න උත්සාහයක්, නුවණක් නැති කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් එයාගේ මට්ටමේ අඩුම ගානේ බුද්ධ ප්‍රතිමා වහන්සේ නමකට මල් ටිකක් පූජා කරලා විශාල පිනක් රැස් කරගන්න. පැන් පාත්‍රයක් පූජා කරලා, අඩුම ගානේ දානි ටික පූජා කරලා, වැඳලා, ඒ වෙලාවේ හිත පහදවාගෙන වන්දනා කරලා කොච්චර පිනක් රැස් වෙනවද? බුදුගුණ ටික සිහි කර. ඒ අයගේ හිතේ මම මේ බුදුරජාණන් වහන්සේට වඳිනවා කියන චේතනාවෙන් බුද්ධ ප්‍රතිමා වහන්සේ උදෙසා බුද්ධ පූජාව පූජා කරලා, මල් පූජා කරලා, සුවඳ දුම් පූජා කරලා, දන ගහලා, නලල තියලා වන්දනා කරන්නේ බුදුහාමුදුරන්ගේ බුදුගුණ අරමුණු කරගෙන. එතනදී අරමුණු කරන්නේ බුදුරජාණන් වහන්සේ තුල තිබිච්ච ඒ බුදු ගුණයන්. අන්න ඒ නිසා පින්වතුනි, එක එක්කෙනාට තර්ක ගේන්න පුළුවන්, බුදු පිළිමෙන් බුදුන් දකින්න පුළුවන්. එහෙම කෙනෙක් හිතන්න පුළුවන්. නමුත් ඒ බුද්ධ ප්‍රතිමා වහන්සේ තුලින් කෙනෙකුට බුදුගුණ සිහි කරලා, ධර්මයේ සිහි කරලා, කෙනෙකුට ධර්මයේ වටහා ගන්න ශ්‍රාවකයෙකුට ධර්මයේ කරා යන්න පුළුවන්කම තියෙන. පින්වතුනි, පින නැති කෙනාට ඇස් දෙකෙන් බුදුන් දැක්කත් පින් කරගන්න බැරි වෙච්ච ශ්‍රාවකයෝ කොච්චර හිටියද? දැන් බලන්න, බුදුරජාණන් වහන්සේ ඇස් දෙකෙන් දැකලා අපාය ගිය අය නැද්ද? චින්චිමානවිකාව බුදුහාමුදුර ඇස් දෙකෙන් දැක්කා. සුප්‍රබුද්ධ රජුරු ඇස් දෙකෙන් දැක්කේ නැද්ද? පොළොව පලාගෙන අපායට ගියා. බුදුහාමුදුරන්ට මග අහුරලා නින්දා කළා. එක බුදු ගුණයක් වටහා ගන්න පුළුවන් වුණා. දේවදත්ත බුදුහාමුදුරන් ඇස් දෙකෙන් දැක්කේ නැද්ද? දැක්කා. හැබැයි එක බුදු ගුණයක් වටහා ගන්න බැරි වුණා. සංඝ බේද කරා, බුදුහාමුදුරුවෝ මරන්න පවා සැලසුම් කරා, දුනු ශිල්පීන් යෙදෙව්වා, නාලාගිරි ඇතා කුලප්පු කරලා එව්වා. අවසානයේ බුදුහාමුදුරන්ට ඉලක්ක කළ ගල් පෙරළුවා. එතකොට මේ තරම් ඒ කාලේ නින්දා පහස කරපු අන්න තීර්ථකයෝ, මාගන්දියා, එතකොට මේ වගේ ශ්‍රාවකයෝ බුදුහාමුදුරන්ටත් බුදුහාමුදුරන්ගේ ස්වරූපේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් යුක්ත ඒ සම්බුදු සිරුර ඇස් දෙකෙන් දැකලා බුදුගුණ වටහා ගන්න බැරි වෙච්ච මිනිස්සු ඉදත් හිටියනම්, ඒ නිසා අද බුද්ධ ප්‍රතිමා වහන්සේ නමකට, චෛත්‍යයකට, බෝධියකට බණින ගරහණ එක ගැන
ඒක තමයි සාමාන්‍ය පින නැති පෞකාර සිතුවිලි බලවත්වෙන මිනිස්සුන්ගේ ස්වභාවය. ඒ අය එදත් හිටියා අදත් ඉන්නවා අනාගතෙත් ලෝකෙ ඉන්නවා. ඒක තමයි ලෝකෙ ස්වභාවය. හැබැයි පින් ඇති කෙනා බුදු පිළිමයක් දැකලා හරි චෛත්‍යයක් දැකලා හරි බෝධීන් වහන්සේ නමකට වන්දනා කරලා හරි ශාරීරික පාරිභෝගික උද්දේශික ත්‍රිවිධ චෛත්‍ය තුළින් අඩුගාන සිරිපා සටහනක් සිහිකරල වන්දනා කරලා හරි බුදුගුණ සිහිකරගෙන අප්‍රමාණ පින්පුරාගන්න. ඒ නිසා පින්වතුනි ඔබේ ජීවිතය තුළ ඔබට බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් නිර්මාණය කරන්න අවස්ථාවක් ලැබුණොත් ඔබ ඔබේ ජීවිතය තුළේ මහා පින්කම එකතු කරගන්න ජීවිතයට. ඔබට විශාල බුදු පිළිමයක් නිර්මාණය කරන්න මිල මුදල් ශක්තියක් නැතිවේ. නමුත් ඔබ බුදුන් වදින කෙනෙක් වෙනුවෙන් ඔබට පුළුවන්නම් පුංචි බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් හරි පූජා කරන්න. බුද්ධ ප්‍රතිමා වහන්සේලා පූජා කරන්න සකස් කරන කටයුත්තකට උදව්පකාර කර අඩුගානි ශ්‍රමයෙන් හරි පන්සලේ හරි කොහේ හරි බුදු පිළිමයක් නෙලද්දී ඒ බුද්ධ ප්‍රතිමා වහන්සේ නිර්මාණය කරද්දී ඒකට දායක වෙන්න ඔබට ජීවිතේ විශාල පිනක් රැස් කරගන්න පුළුවන්. ඊළඟ පින්කම වැසිගිලි කැසිගිලි කරවලා පූජා කරවීම. බෙහෙර විහාරස්ථානවල සංඝයා වෙනුවෙන් උන්වහන්සේලාගේ පහසුකම් වෙනුවෙන් ඒ සිල් සමාදන් වෙන්න එන බුදුන් වඳින්න එන පින්කම් කරන්න එන සැදැහැවතුන් වෙනුවෙන් වැසිගිලි කැසිගිලි කරවල පූජා කිරීම ජීවිතේ විශාල පින් රැස් කරගන්න පුළුවන් පින්කම්. එතකොට මේ පින්කම් ගත්තහම අටමහා කුසල් හැටියට අපි කතා කරන මේ වස්සාන කාලයේ චීවර මාසය තුළ අපිට නිතර අහන්න ලැබෙන මේ පින්කම් අතර කටින මහා පින්කම කියන්නේ අටමහා කුසල් අතර මේ අපි කතා කරපු පින්කම් අතර විශාලම පිනක් රැස් වෙන බිඳිය නොහැකි ඊතා තද ගතියෙන් යුක්ත ඊතාම ශක්තිමත් විශාලම පිනක් රැස් කරගන්න පුළුවන් පින්කමක්. ඒ නිසා ඔබ සමහර වෙලාවට ඔබේ පන්සලේ කටින පින්කමේ දායකත්වයේ බාරගත්තේ එක පවුලක් එක පිරිසක් වෙන්න පුළුවන්. ඒ අයන කරන්නේ අපි ඕකට සම්බන්ධ වෙන්න ඕනේ නැහැ කියලා ඔබ හිතනවා නම් අන්න ඔබට පින් කරගන්න ලැබෙන අවස්ථාව ඔබ අතහැර ගන්න කෙනෙක් බවට පත් වෙනවා. ඒ නිසා කවුරු දායකත්වයේ දරුවත් ඔබට පුළුවන් ගිහින් සාදුකාරයක් දීලා හරි ඒ අටපිරිකරට ඒ කටින චීවරයට ඒ පින්කමට දානයක් දෙනවා නම් ඒ දානෙට අත ගහලා හරි සාදුකාරයක් දීලා සම්බන්ධ වෙන්න. ඒ නිසා පින්කමක් දැකලා අනුමෝදන් වීම, පින්කමට අත ගහලා සාදුකාර දීම, ඒ පින්කමට සහයෝගය දැක්වීම ජීවිතේ විශාල පිනක්. ඒ නිසා පින්වතුනි ලැබෙන හැම මොහොතකම පිනක් කුසලයක් කරගන්න දක්ෂ කෙනෙක් බවට පත් වෙන්න. ගෙවෙන හැම දවසක්ම හැම රැයක් දවාලක්ම ජීවිතේ පිනෙන් පුරෝගන්න දක්ෂ කෙනෙක් බවට පත් වෙන්න. අන්න එහෙම කෙනා මේ ලැබිච්ච මනුස්ස ජීවිතයේ තුල පින් කුසල් රැස් කරගෙන ජීවිතේ පිනෙන් පුරෝගන්න පුණ්‍යවන්ත ශ්‍රාවකයෙක් බවට පත් වෙනවා. එහෙමනම් ඔබ හැම දිනාටම ඔබේ ජීවිතයේ තුල පුළුවන් හැටියට මේ අටමහා කුසල් හතර පින්කම් එකතු කරගෙන ඔබත් පුණ්‍යවන්ත බුද්ධ ශාසනයක් ලැබිච්ච වෙලාවේ මේ බණ අහන්න ලැබිච්ච වෙලාවේ පිනේ ආනිසංස කුසලයේ ආනිසංස පින්කම් වල වටිනාකම අහන්න ලැබිච්ච වෙලාවේ පුළුවන් තරම් පින් කරගන්න ශ්‍රාවකෙක් බවට පත් වෙන්න.